ඕයි අතේ ගහනවද නවක පොන්නේ කොන්ට ගාලා මගේ අතේ තුල හුකුනවදගෙන කැරි පොන්නේ පයියේ පාන්න නැති කැරි බින්නක්වත් එන්නේ නැති සුනක නවක පොන්නේ. ඔගේ 62 අස්සේ මම්මගේ හක්කේ ගහනවදනේ කැරි ඩොන්ත පකියා මෙහෙට වරන් රොඩී නවක කුලේ උපන් පුත්තිගේ මෑදවරු පොන්නේ මෙහෙට වරන් උඹ අම්මා කුණු හුත්තලමන් උඹගේ මැදගිල්ල පාස කනවදනගෙන හිකිලා උඹට හික්කේ වෙන්නම කැරි ලොන්ත පකියා ඔය මෙහාට වරන් මේ මෝඩ පොඩ්ඩේ මම ෆේමස් කරපන් දාපන්කො කැරි පොන්නේ දාපන් උඹ ඔය මූණ මොනවද බං ස්ටේටස් දාද්දි මූණ වහලා මූණ ඇරලා දාපන් කිමි හිඟන්න මූණ ඇරලා දාපන් ලොල්ලා ඔය ඔයගේ දෙකේ පණේ තාඩ් මේ දෙමළ පොන්නේට බය වෙයි කියනසක ඒ මේ මූණට ස්ටිකර් දාන පකට දාලා අනේ මෝඩ පොන්නෝ දාපන් මෙහෙම යන්නේ මම දෙමළ වුණොත් ඒත් මේක මතක තියාගන්නානේ ඔයාත් ගෑන් ළමයි කෙනෙක් හරිද මං ඉතින් ඔයාට කැමති කිව්වා කියලා ඔයා මට බොරු කියන්න ඕනේ නැහැ නේ කොල්ලා කෙනෙක් නැත්තම් නෑ කියලා කියන්න ඕනේ ඉන්නවා නම් ඉන්නවා කියලා කියන්න ඕනේ නිකන් බොරුවට කියන්න මං බොරු කිව්ව නෑනේ ඔයානේ බොරු කිව්වානේ ඉතින් මට දැන් බැනලා වැඩක් නෑ මම මේක දානවා මෙහෙම යන්නේ මම දෙමළ වුණොත් සිංගල් වුණත් මට ඕන තරම් යාළුවා ඉන්නවා හරිද මගේ යාළුවා ඉන්නවා ඒ වගේ ಜಾති වේද කියලා කතා කරන්නේ නැහැ හරිද ඔයා උඹට යාළුවෝ හිටියා කියලා මට පුකද ඈ උඹේ අම්මට හුකණ්ඩ ආවත් උඹේ යාළුවෝ බේරගත්තලු කංගෙඩ මට වැඩක් නෑ මට පුකද නිකන් මේ බලේ බනිනවා මට හුකණ්ඩ එපා තොපිලා වගේ දෙමළ පක්කුන්ගේ මේ අහන්න මං දෙමළ වුණත් සිංගල් වුණත් ඔයාට වැඩක් නැහැ හරිද මොකද ඔයාට ආදරේ කියපක මගේ වැරදි හරිද ඔයාට ඉතින් ආදරේ කිව්වනේ මට ඒත් කොල්ල කෙනෙක් ඉන්නවා කියලා විතරයි කිව්වේ නැහැ මේම යන්නේ ඔයා ගුණවරප කියනවා කියලා මං ඔයාට බනින්නේ නැහැ මොකද ඔයා ගෑන් ළමයි කෙනෙක් අපේ ගෙදර ඉන්නවා මගේ අක්කා ගෑන් ළමයි මගේ අම්මා ගෑන් ළමයි ඔයා මගේ අම්මට බනිනවා ඉතින් මට වැඩක් නැහැ උඹ බනිනවා කියලා මොකක්ම වෙන්නේ නැහනේ ඒ වුණාට මං ඔයාගේ අම්මට බනින්නේ නැහැ මොකද මටත් අම්මා ඉන්නවා අක්කා ඉන්නවා ගෑන් ළමයි ඉන්නවා අපේ ගෙදර හරිද ඒ වුණාට කතා කරන්න පොඩ්ඩක් දැනගන්න හරිද ඔයාගේ අම්මට මම බනිනවා කියලා ඔයාගේ අම්මා කිසි වරදක් කරලා නැහැ මගේ අම්මට බැනලා මගේ අම්මා කිසි වරදක් කරලා නැහැනේ මගේ අම්මි තාත්තට බැන්නත් එහෙම මට වැඩක් නැහැ ඔයා බනිනවා කියලා යාලා මැරෙන්නේ නැහැ කතා කරන්න දැනගන්න මං එළියට ගිහින් මූණ පෙන්වන්න පුළුවන් හරිද ඔයා එළියට ගියොත් එහෙනම් මූණ පෙන්වන්න බෑ ඒක මතක තියාගන්න හොඳේ මං තවත් නෑ තෝ වගේ දෙමළ පක්කුන්ව මේ රටෙන් තුරන් කරන්න මම දන්නවා ජරා කොල්ලෙක් නෙමෙයි. ඒවට මං කියන්නේ දානවා නම් දාන්න. සෝමට කිසිම ප්‍රශ්නයක් නෑ. කිසිම මේ මේකට නෙවෙයි මම මාත් යාළු වෙලා හිටියා කෙල්ල කෙනෙක් සිංහල කෙල්ල කෙනෙක් එක්ක තමයි යාළු වෙලා හිටියා හරිද එයාට මං දෙමළ කියලා ප්‍රශ්න හරිද මාස 7ක් විතර යාළු වෙලා හිටියා යාළු වෙලා ඉඳලා එයා මාව දාලා ගියා මොකද මං දෙමළ කියලා පට්ට දුකයි මොකද්ද එයා ගියාට පස්සේ මං ආදරේ කිව්වා කියන්නේ ඔයාට ඉතින් ආදරේ කිව්වා කියලා ඔයා හිතන්න එපා මං ඔයා මොකද්ද කිව්වේ මට මෝල් ගියා මට මාර මෝල් තියනවා කියලා කිව්වනේ අනේ එහෙම නෑ හරිද ඇත්ත ආදරේ කරුවොත් අපි ඇත්ත ආදරේ කරන කෙනානේ හරිද ඒක මතක තියාගන්න ආපහු ඔයාට මෙසේජ් එහෙම කරන්නෙත් නෑ මං ඔයාගේ අම්මට බෙන්නෙත් නෑ මං හිතන්නෙත් නෑ මොකුත් නෑ ඔයාගේ ෆොටෝ එහෙම දාන්නෙත් නෑ හරිද කොල්ලට කතා කරන්න ආන්ගේ මට කතා කරද්දි මැඩම් කියලා කතා කරන්න ඕනේ. ඒතර උඹලාගේ මේ වහල් බල්ලන් කොහමද මැඩම් කියලා කතා කරපම් මට. මේ උඹට මැඩම් කියන්න ඔබ මේ උඹලා වගේ කෙල්ලට මැඩම් කියන්න එකට වැඩිය කියන්නේ ඒව තමයි මං ඔය දාලා තියන්නේ අන්න ඒ වචන තමයි ඔයාලට කියන්න ඕනේ හොඳේ මේක ඔයාගේ අම්මි තාත්තේම බලන්න ඕනේ අනේ ඒක තමයි මගේ ආසාව හරියද දෙක්කොත් එහෙම එයාලා දැනගන්න ඕනේ මගේ දුව මේමයි කියලා මගේ දුව කියනවානේ දැනගන්න ඕනේ ඔක්කොම දැනගන්න ඕනේ ඔයාගෙන හරියද ඔය නම මොක ඔයාගේ නමවත් මන් දන්නේ හරියට අනේ මන්දමන් වැඩක් නෑනේ උඹලා වගේ කෙල්ලොන් නිසා තමයි හැම කෙල්ලටම අර නම කිත් වෙනවා ඔයාලා වගේ කෙල්ලෙන් ඉඳලා හරිද අනේ මන්දා කිම්බප්පල් සොච්ච වැලෙන්න එපා ඔය ලැජ්ජ නැද්ද පයිය පණ නැද්ද උඹලගේ ಜಾති උඹලගේ මේ ಜಾතිය ප්‍රශ්නයක් නේද කිම්බප්පස්සේ වැලෙන එක උඹලගේ ಜಾතිය ප්‍රශ්නයක් තොපිලා වගේ හොන්ඩ අර කෙල්ලෙක් කැමති එකම තොපිලා ගන්න දෙක ඔක කොණ්ඩ පණ තියනවද ඔය මේ පයියද හුත්තක්ද තියෙන්නේ කියපන් අර දෙකම එකට සමලිංගික මොකක් කර සීන් එකක් තියෙනවද උඹ පයියේ අනේ මේ ඔයා කියනවාට hina යනවා හොඳේ ඉතින් වැඩක් නෑනේ ගෑන්න බෑඩම් මේව නෑ හොඳේ ගෑන්න මෙයා කියන්නේ අනේ ඒක තමයි ඔයාලා ඉතින් ජාති වේද කියන කතා කරනවා නම් ඔයාලා මොන වගේද කියලා අපි දන්නේ
ඒත් අනේ මං මොකද කියන්න කියලා දන්නේ අනේ යාළුවනේ ඔයාලා මොකක් හරි කියන්නකෝ මෙයාට. ඔයාලට පුළුවන් දෙයක් මෙයාට කියන්න අනේ. හරිද? මං දාන්නකෝ නම්බරේ ඔක්කොම